හයි කොහොමද ඔයාලට අද අපි ඇවිල්ලා ඉන්නේ ලෝරා කැෆේ එකට කටාරවල තියෙන මෙතන හරිම ලස්සන ඉන්න ආසයි එතන තැන මම දැන් මේ ඔයගලන්ට පෙන්නන්නේ එතන තියෙන වටපිටාව මං ආසම ඉතින් මේ උන්චිල්ලා මං ඉතින් ගිය වෙලේ ඉඳන් ඔතන තමයි හිටියේ ගියාට පස්සේ මෙතන තියෙනවා ලස්සන ෆොටෝ ගහන්න තැන් ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ ෆොටෝ ගහන ආසයි ඉතන ඉන්නම් ඉතින් එක විදිහට ගහන්න පුළුවන් මම ඉතින් එහෙම කෙනෙක් මේක ඇතුළෙත් අර වගේ ඉඳ ගන්න පුළුවන් එළියත් මේ වගේ ලයිට් වලින් මෙහෙම සරසලා ඒ විතරක් නෙමෙයි එළිය ඉඳගෙන මෙහෙම තමන්ගේ ෆැමිලි එකත් එක්ක වාඩි වෙලා වටේම තියෙන ලස්සන බලනකොට හරිම හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා බලන්නකො ලස්සන මෙතන එක විදියට සරසලා තියෙනවා කැමති කෙනෙක්ට ඇවිල්ලා තමන්ගේ පාඩුවේ නිවි සැනසෙල්ලේ ෆැමිලි එකත් එක්ක හරි තමන් ආදරේ කරන කෙනෙක් එක්ක හරි මෙතැනට ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන් මං ඉතින් හරි ආසයි මෙතැනට මෙතන ඉතින් අර ලස්සනට එක තැන් සරසලා තියෙනවා උන්චිල්ලා බැලුම් වලින් ලස්සන රෝස මල් වලින් ඉතින් මං ගොඩක් ආසයි ඉතින් අර උන්චිල්ලා තියෙන තැනට තමයි අර ඈත ඔයගලන්ට ලස්සනට පේන්නේ ඒකත් හොටෙල් එකක් ඉතින් දැන් මේ උන්චිල්ලාවත් එක්ක ඒකත් අල්ලලා ෆොටෝ ගන්නකොට හරිම ලස්සනයි පේනවනේ ඉතින් දැන් මම මේ ඉන්න තැන මං ඉතින් ගිය වෙලේ ඉඳගෙන ඔය වගේ උන්චිල්ලාවෙන් නැගිටලා එක තැන්වල ලස්සන ෆොටෝ වීඩියෝස් ගත්තා මෙතන කෑම ගැන කියනවා නම් රසයි චුට්ටක් මිල ගණන් පොඩ්ඩක් වැඩි වුණාට කෑම හරිම රසයි ඉතින් ඔන්න වටේම ලස්සන බල මං ඉතින් කනවා කෑම එකත් රස හින්දා ඒකෙත් රස විඳ වටේම තියෙන ලස්සන තැන් දිහත් පොඩ බලනවා කටාරවල ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ මෙතනට එන්න ඇත්තටම මෙතන හරිම ලස්සනයි නිදහසේ ඉන්න පුළුවන් තැන ඇවිල්ලා බලන්නකෝ මං නම් ඇත්තටම හරිම ආසයි මෙතනට හරිම නිස්කලංකයි
පේනවනේ දැන් ඉතින් ඔක්කොම දැන් කාලා ඉවරයි. ඉතින් ඔන්න ආයෙත් මං ගියා උන්චිල්ලාවට නිදහසේ ඈත දිහා බලන්න. ඉතින් අද දවසේ ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ආදරේ ඔයගොල්ලෝ හැමෝටම. ලෝරා කැෆේ එකේ ලස්සන ඒකේ සුන්දරත්වය ඔයගොල්ලොත් රස විඳින්න ඇති කියලා මං හිතනවා. ඔයගොල්ලොත් කටාර් වල ඉන්නවා නම් ඇවිල්ලා බලන්න. එකපාරක් හරි ආවොත් ඇත්තටම ආස හිතෙනවා. ඉතින් හැමතිස්සෙම මම කියන්නේ ජීවිතේ විඳවනවට වඩා විඳින්න. ඒක ගොඩාක්ම මම නම් ආස ෆැමිලි එකත් එක්ක හැම මොහොතෙම හැම තප්පරෙම මගේ ඉන්නේ 3 දෙනාද 4 දෙනාද මං ආසයි. ඒගොල්ලොත් එක්ක හැමතැනම යන්න ජීවිතේ විඳින්න. ඒක තමයි මගේ ආසාව. දැන් මං එතනදි ගහපු ලස්සන ෆොටෝ ටිකක් දානවා. මෙතන මමයි මගේ මහත්තයයි පොඩි දුවයි හිටියට මගේ ලොකු දුව මෙතන නැහැ. එයා මේ වෙලාවේ ඉන්නේ වෙන රටක. එයා ඉන්නේ ඇමරිකාවේ. ඉතින් එයාව ගොඩක් මිස් වෙනවා. ඉතින් මගේ මේ ආදරණීය දවස බලන් හිටියට ආයි කියනවා මං ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම.